ෂැනන් වීවර් sannivedana ආකෘතිය. ක්ලෝඩ් ෂැනන්ගේ සහ වොරන් වීවර්ගේ ගණිතමය sannivedana ආකෘතිය. මේ sannivedana ආකෘතිය දුරකථන ක්‍රියාවලියක් ආශ්‍රයෙන් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ නිසා මානව sannivedanය නිවැරදිව පෙන්වුම් කරන sannivedana ආකෘතියක් විදිහට ෂැනන් වීවර් ආකෘතිය හඳුන්වන්න පුළුවන්. මේ ආකෘතියේත් අනිත් ආකෘතිවල වගේම වැදගත්කම් කිහිපයක් තියෙනවා. අංක 1 ප්‍රථම වරට sannivedana බාධා පිළිබඳව හැඳින්වෙන එකම ආකෘතිය. ඔයාලට මතක නම් අනිත් sannivedana ආකෘතිවල අපි දැක්කා ලොකුම දුර්වලතාවයක්. ඒ තමයි බාධා පිළිබඳව සඳහන් නොවීම. නමුත් මේ ෂැනන් වීවර් ආකෘතිය තුල බාධා පිළිබඳව සඳහන් වෙනවා. මොනවාද sannivedana බාධා කියන්නේ? අර්ථ බාධා, සම්මාද්‍ය බාධා. අර්ථය පිළිබඳව යම් අවබෝධයක් ලබා ගන්න නොහැකි අවස්ථාවල අපි කියනවා අර්ථ බාධා ඇති වෙනවා කියලා. ඒ වගේම පණිවිඩය ගෙනියන මාධ්‍ය තුල ඇතිවන්නා වූ යම්කිසි බාධාවන් අපි හඳුන්වනවා මාධ්‍ය බාධා කියලා. එතකොට මෙන්න මේ කියන sannivedana බාධාවන් දිත්වය මේ ආකෘතිය තුල අන්තර්ගත වෙනවා. අංක 2 මූලිකාංග. වෙනත් sannivedana ආකෘතිවල නොමැති වෙනස් විදිහේ මූලිකාංග කිහිපයක් මේ ආකෘතිය තුල සඳහන් වෙලා තියෙනවා. ඒ මූලිකාංග විදිහට තොරතුරු මූලය, ආකේතීකරය, ഘോഷණ මූලය, විකේතීකරය, අග්‍රස්ථානය කියන මූලිකාංග ටික පෙන්වා දෙන්න පුළුවන්. එහෙනම් මෙතන තොරතුරු මූලය කියන්නේ මොකක්ද? sannivedakaya තොරතුරු ලබා ගන්නා ස්ථානය අපි හඳුන්වනවා තොරතුරු මූලය කියලා. එතකොට කොහොමද ආකෘතියේ sannivedakaya? හරියටම හරි. sannivedakaya කියන මූලිකාංගය පැහැදිලි කරන්නේ ආකේතීකරය කියන මූලිකාංගයෙන්. හොඳට මතක තියාගන්න ඕන කාරණයක් තමයි sannivedakayaව අපි හඳුන්වනවා ආකේතීකරය කියලා. ඊළඟට ഘോഷණ මූලය. මම අර කලින් සඳහන් කරපු ආකාරයට අර්ථ බාධා සහ මාධ්‍ය බාධා කියන දිත්වයක් වෙන්නේ මෙන්න මේ කියන ഘോഷණ මූලයට. එතකොට ආකේතීකරයේ සිට විකේතීකරය දක්වා පණිවිඩය ගෙන යනකොට මේ කියන්නා වූ බාධාවන් නැති වෙන්න පුළුවන්. එහෙනම් විකේතීකරය කියන්නේ ග්‍රාහකයාට. ඒ කියන්නේ sannivedakaya නැත්නම් ආකේතීකරය ලබා දෙන පණිවිඩය ලබා ගන්නා තැනැත්තා තමයි විකේතීකරය වෙන්නේ. එතකොට මේකේ අග්‍රස්ථානය කියලා හඳුන්වන්නේ මේ විදිහට ආරම්භ කරපු sannivedana ක්‍රියාවලියේ අවසානය. ඊළඟට මේ ආකෘතියේ තවත් වැදගත්කමක් තියෙනවා. අංක 3. අපි කෙනෙක් එක්ක දුරකථන සංවාදයක ඉන්න අවස්ථාවක් තමයි මේ වෙනුවෙන් යොදාගෙන තියෙන්නේ. එතකොට මේකේ සඳහන් වෙන ඇතැම් මූලිකාංගයක් වෙනස් කරගන්න අවස්ථාව තියෙනවා. අපි සඳහන් කරනවා මේ තුල තියෙනවා ආකේතීකරය කියලා මූලිකාංගයක්. හැබැයි සමහර වෙලාවට අපේ එකේ දැකලා ඇති සම්ප්‍රේෂණය, ට්‍රාන්ස්මීටරය, විකාශනාගාරය ආදී නම් යොදාගෙන තියෙනවා. හොඳට මතක තියාගන්න ඒ වගේ නම් වලිනුත් මෙතන මේ ක්‍රියාවලිය හඳුන්වන්න පුළුවන්. මේ ක්‍රියාවලියේ sannivedakayaව මම ඒ කලින් සඳහන් කරපු නම් වලිනුත් හඳුන්වන අවස්ථා තියෙනවා. sannivedakayaව මේ විදිහට හඳුන්වන්න ප්‍රධානම හේතුව තමයි මම කලින් සඳහන් කරපු දුරකථන ක්‍රියාවලිය. එහෙනම් හොඳට මතක තියාගන්න අනෙක් sannivedana ආකෘතීන්ට සාපේක්ෂව මේ ආකෘතිය බොහෝ දුරට වෙනස් වෙන්නේ දුරකථන ක්‍රියාවලියක් ආශ්‍රය කරගෙන නිර්මාණය කරන හින්දා. එහෙනම් මේ තමයි ෂැනන් වීවර් ආකෘතිය. දෙන්නෙක් එකතු වෙලා තමයි නිර්මාණය කරලා තින්නේ. ක්ලෝඩ් ෂැනන් සහ වොරන් වීවර් කියන දෙන්නා එකතු වෙලා තමයි මේ ආකෘතිය නිර්මාණය කරන්නේ. එතකොට ගොඩාක් වෙලාවට ඒ දෙන්නා ගණිතමය ආකෘතියක් නිර්මාණය කරලා තියෙනවා. ඒකට හේතුව ඒගොල්ලන්ගේ අධ්‍යාපනික වටපිටාව. එයාලා ඉංජිනේරුවන්. මේ නිසා තමයි මේ විදිහට ආකෘතියක් නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඔය තමයි ෂැනන් වීවර් ආකෘතිය. අපිට තව ආකෘති කිහිපයක් කතා කරන්න තියෙනවා. ඒ පිළිබඳවත් ඉදිරි වීඩියෝ වලින් කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපේ YouTube නාලිකාව subscribe කරලා තියාගන්න. ඉදිරියටත් මේ විදිහට අධ්‍යාපනික වීඩියෝකින් හමු වෙන බලාපොරොත්තුෙන් අදට සමුගන්නවා. සුබ දවසක්.